මේ හවසයිඩ් ඒ ප්‍රශ්නයක් අහගෙන ආවා. හැමදාම ප්‍රශ්න. ඔව්. මේ මොනවාද අපේ ජනාධිපතිතුමා හරියට සහන දීලා තියෙනව නේද? ලොකු පැකේජ් එක. අපේ ජනාධිපතිතුමා. කවුද? අනුරාය? ඔව් ඔව්. ඔයා මොකද හිතන්නේ සහන ගැන? සහන මේ ගම් වතුර දුන්න සහනද? ඔව් ඔව්. ගම් වතුරට අනුරාය දුන්න සහන කියන්න ඕනේ දහගන්න කැමතිද? සුපිරි එළම කිරි මොකද පළවෙනි පාරට මිනිස්සු මේ වගේ අනාථ වෙලා හරිද කර කියා ගන්න කිසිවක් නැති මොහොතක අනුරායි ඇවිල්ලා මේ දුන සහන ටික මාරයි ඒ කියන්නේ එරිලා හිටියේ කට්ටියම එරිලා හිටියේ අන්තිම බෝලේ 6ක් ගහන්න තිබ්බේ ආවා අරවින්ද සිල්වාගේ ගත්තා කොටයිනේ අරවින්ද සිල්වාගේ ඩුක් කරන හුක් එකේ අන්තිම බෝල 6ක් විපක්ෂ පොඩ්ඩක් කර හැබැයි මේක අනුරායිගේ සල්ලි නෙමෙයි මේක ජනතාවගේ සල්ලි හැබැයි ජනාධිපති විදියට යා කරපු දේ සුපිරි මොකද මේ තරම් රනිල් වික්‍රමසිංහයි මෙයයි හිටපු කට්ටිය ඔක්කොම මේ බදු ගහලා භාණ්ඩාගාරය පුරවලා තියෙන්නේ කරදරයක් වෙච්ච වෙලාවට ජනතාවට පාවිච්චි කරන්න. ඉතින් මේක ජනතාවට පාවිච්චි කිරීම මාරම දෙයක්. ඉතින් මේක හරියට කරොත් අයියා ගාව තාම දත්ත නෑලු දත්ත නැති නම් මන් දන්නේ කොහොම මේ නම්බර්ස් වැඩ කරන්නේ කියලා. හැබැයි දත්තත් එක්ක නම්බර්ස් ගලපිලා ඊළඟ අවුරුද්දේ මේක මිනිස්සුන්ට බෙදුවොත් සුපිරි දෙයක්. මම හිතනවා ඉතින් මේක දුන්නා වගේ බදු ගහන්න යන්නේ නැති වෙයි කියලා වැඩිපුර බදු. හැබැයි කරොත් සුපිරි දෙයක්. අනිත් එක තමයි හැමදාම කියන්න ඕනේ අනුරාය ගැන හැමෝගෙම මිනිස්සුන්ගේ හදවතේ කොනක තියෙනවා. මංගාව තම පොඩි තෙතමනයක් තියෙනවා. හැබැයි ඔය වටේ ඉන්න ගල වටේලා ඔය පාපිසි ටික අයින් කරලා හොඳ විශ්වාසවන්ත කට්ටියක් ළඟට රං කරගත්තොත් අනුරාය ගහනවා ගේමක් අය ඉතින් ලොවෙත් නැති වෙන්න හයෙම ගහනවා. හැබැයි වටේ ඉන්නේෝ අයියව හායිද දන්නේ නැහැ. අර උවිඳු කියුවා වගේ.